කොහොමද ගයිස්? ඉතින් තවත් vlog එකක් තමයි අද තියෙන්නේ. අද තියෙනවා අපිට ගේමින් කොන්ෆරන්ස් එකකට යන්න. ලංකාවේ පළවෙනි පාරට තමයි මේ විදිහට ගේමින් කොන්ෆරන්ස් එකක් ගේම් ඩෙවලොපර්ස්ලාට ඊට පස්සේ ගේම් පබ්ලිෂර්ස්ලාට මේ වගේ ගේමින් කොන්ෆරන්ස් එකක් පැවැත්වෙන්නේ. ඉතින් අපි අද බලමු මොකද වෙන්නේ කියලා කොන්ෆරන්ස් එකට ගිහිල්ලා කොන්ෆරන්ස් එකේ මොනවද වෙන්නේ. ගොඩක් අද කී නෝට්ස් තියෙනවා ඊට පස්සේ පැනල් ඩිස්කෂන් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි අපි දැන් යන ගමන් ඉන්නේ ශ්‍රී ලංකන් ගේම් ඩෙවලොපර්ස් කොන්ෆරන්ස් එකට. ලංකාවේ ඉන්න ගේමින් ස්ටුඩියෝස් ගේම් ඩෙවලොපර්ස්ලා කොහොම වගේ අද එතනට එනවා. ඉතින් අපි ගිහින් බලමු අද මොකද මේ පැත්තේ වෙන්නේ කියලා. අපි දන්නේ තාම මොනවද වෙන්නේ කියලා කොන්ෆරන්ස් එකේ නෙට්වර්කිනුයි ඊට පස්සේ තව ලංකාවේ ප්‍රසිද්ධ ස්ටුඩියෝස් කිහිපයක කට්ටිය එනවා ස්පීච්ස් දෙන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා එතන. අපි ආව ඩයලොග් එකට. ඒ ඉවෙන්ට් එකේ තියෙන ඩයලොග් එකේ ඉවෙන්ට් එකට යන්නේ. ගිහින් බලමු. Who is in the building? Mr. Siponi. අපි ආව වෙනියු එකට ලංකා ගේම් ඩෙවලොපර්ස් කොන්ෆරන්ස්. ගේම් ඩෙවලොපර්ස්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නවාද? ලංකාවේ ගොඩක් හොඳ ගේමින් ස්ටුඩියෝස් කීපයක්ම අද ඇවිල්ලා ඉන්නවා. එයාලගේ ෆවුන්ඩර්ස්ලා තමයි අද මේ කීනෝට්ස් ටික දෙන්නේ. So I hope you guys don't mind. I'm going to take 2 minutes to make this about me for a second. Separate topic. Microtransactions are another topic for some other time. But let's talk about ads. If you're going to be going out there and making games, I want you to repeat this mantra inside your head a lot. Ads, game ads, should be there to save time, not spend it. This is the most important lesson I need you guys to understand when you're thinking about adding ads to your game. අපි ආව ගේමින් ලොබි එකට. ඉතින් මෙතන තියෙනවා ලංකාවේ ඩෙවලොපර්ස්ලා හදන ගොඩක් ගේම්ස් අපිට ප්ලේ කරන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ කම්පැනි එකක් ඥාන කරන VR කොන්සර්ට් ඩිසයින් කරන එක. ඉතින් මේ වගේ දේවල් වල හොඳ VR එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්. කොන්ෆරන්ස් එකේ උදේ සෙෂන් එක ඉවර වුණා. අපි දැන් යනවා ලන්ච් එක ගන්න. මම කොන්ෆරන්ස් එක ඇතුලේ වෙන දේවල් ටික වීඩියෝ ක්ලිප්ස් එකක් වෙනම දාන්න. I'm the king of the world. ඔච්චිටි එකට අපි ලන්ච් එක අරගෙන දැන් ආයෙ යන්න ඕනේ. ඩයලොග් එකට කොන්ෆරන්ස් එකේ ඉතුරු සෙෂන්ස් ටිකට අපි යන් ගන්න. දැන් තමයි කොන්ෆරන්ස් එක නාවේ. කොන්ෆරන්ස් එක කරනකන් වරුණා වැඩ වගේක් තිබ්බ ඉන්න කට්ටියටම. ඉතින් ඇත්තටම අද මොකද උනේ? අද කීනෝට්ස් ගොඩක් තිබ්බ ලංකාවේ ගොඩක් ලොකු software companies ලංකාවේ ගොඩක් ගේමින් කම්පැනිස් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ ගේමින් කම්පැනිස් වල ගොඩක් දෙනෙක් කියව කතාවක් තමයි ලංකාව පොසිෂන් වෙලා තියෙන ඇත්තටම හොඳ ප්ලේස් එක ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම ඉස්සරහට ලංකාවේ ගොඩක් ගේම්ස් බලා ගන්න හම්බේ. ලංකාවේ ගේම් ස්ටුඩියෝස් වලින් ඉතින් ගොඩක් ඩෙවලොපර්ස්ලා දැන් එළිලා ඉන්න යාළගේම ඕන් IP එක යාළගේම ප්‍රොඩක්ට්ස් යූස් කරන මාකට් එකට. ඉතින් අද කීනෝට් එකෙන් මම ගත්ත දෙයක් තමයි ඇත්තටම ලංකාවේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක තාම සෑහෙන අන්ඩර්රේටඩ්. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ෆීල්ඩ් එක ගත්තාම මේක ඕවර් සැචුරේටඩ් වෙලා තියෙන ඇත්තටම දැනට. ඉතින් ඒ අතින් බලද්දී ලංකාවේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන අන්ඩර්රේටඩ්. ලංකාවේ කම්පැනිස්වල් ගොඩක් තියෙනවා දැන් ගේමින් ස්ටුඩියෝස් ගොඩක් මේ වෙද්දි පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ඩෙවලොපර්ස්ලා ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඉස්සරහට ලංකාවේ ස්ටුඩියෝස් වලින්
ගොඩක් ත්‍රිපල් ලෙවල් එක ගේම්ස් ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්න්නේ. ඉතින් අද වීඩියෝ එක ම පුළුවන් තරන් වීඩියෝ කරන ට්‍රයි කර මොකද කොන්ෆරන්සගේ වීඩියෝස් කන්නටිය කොමාරට ගන්න වරුණ. ඉතින් කොමත් අද මනියත් ඇවිල්ල හිටිය එයාගේ ස්ත්‍රීමි පැත්තත් කතා කරන්න. ඉතින් ගේමිං ස්ටඩියසල ෆවන්ඩර්ස්ලා වගේම ගේම් ඩිවලපස්ලා සෑහන පිරිසක් ඇවිල්ල තිබ. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහටත් ලංකාවේ සෑහන්න සිද්ධ වෙයි සහ සිද්ධ වෙන්න ඕන් දේවල්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ලංකාවේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ. ලංකාවේ ගේමින් ඩිවලොප්මන්ට් ගේම් ඩිවලොප්මන්ට් වලට බලන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ කරන්ට් සිටුේෂන් එක ඔයාලට සෑහෙන ලොකු අවස්ථාවක් වෙයි. ඔයාලගේ පොටෙන්ෂල් ස්කිල් එක පෙන්වන්න සහ ජොබ් ඔපචුනිටි එකට යන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ලංකාවේ අන්ඩර්රේටඩ් ගොඩක් ඔපචුනිටිස් තියෙනවා ගේම් ඩෙවලොප්මන්ට් සයිට් එකේ. ඉතින් තාමත් ඔයාට අවස්ථාව තියෙනවා මේ සයිට් එක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් මං කියන්නේ පොඩ්ඩක් ගේමිං සයිට් එකත් බලන්න සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඕන මේ වීඩියෝ ලයික් එකක් දාන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඉස්සරහට තව වීඩියෝ එකක්